ලංකාව ඇතුළේදී කෑගිව කෙනෙක් විදියට රැකියාව පටන් ගන්න ඔයාට කොච්චර කාලයක් යනවද? කෑගිව කෙනෙක් විදියට රැකියාව කරන්න නම් ලංකාවේ ගොඩක් තැන්වල NEQ සර්ටිෆිකේට් එක ඔයාට ගන්න පුළුවන්. මේක ගන්න සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක වගේ කාලයක් ගත වෙනවා. ඔයා මේ ස්ටඩි පීරියඩ් එක ඉවර කරලා ජොබ් එකට ඉස්සරෝම යනකොට ඔයාට හම්බෙන සැලරි එක කීයද? මේක තමයි වැදගත්ම කාරණේ. ඉතින් අවුරුදු එකමාරක් ඉවර කරලා ඔයා ජොබ් එකට යනකොට ඔයාගේ ස්ටාර්ට් සැලරි එක වෙන්නේ රුපියල් 35000ත් 50000ත් අතර මුදලක්. හැබැයි ඔයා ජපානයට කෑගිව රැකියාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් අවුරුද්දක කාලයක් ඇතුළත ස්ටඩි පීරියඩ් එක ඉවර කරලා ජපානයට ගිහිල්ලා ජොබ් එක පටන් ගන්න. මේ වගේ ඔයා ජපානට ගිහිල්ලා කෑගිව කෙනෙක් විදිහට වැඩ ආරම්භ කරනකොට ඔයාගේ සැලරි එක රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 4.5කට ආසන්නයි. කෑගිව කියන ජොබ් එක ගෙදරක නැවතිලා ගෙදරම ඉන්න පේෂන්ට් කෙනෙක්ව බලා ගන්න නෙවෙයි තියෙන්නේ ජපානයේදී. මේක හාත්පසින්ම වෙනස්. මේ බලන්න ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ අපිත් එක්ක එකතු වෙච්ච ළමයි හිරෝෂිමා වල සෙසරගි කියන ආයතනයට දැන් සිලෙක්ට් වෙලා ඉන්නවා. මේ බලන්න ඒගොල්ලෝගේ කෑගිව කෙනෙකුට එහෙම නැත්නම් පේෂන්ට් කෙනෙකුට නාවන්න කරන්න හැම දෙයක්ම ටෙක්නොලොජි යූස් කරලා අලුත්ම විදිහට කරන හොඳ ආයතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජපානයේ. එහෙනම් ඔයාලට පුළුවන් කෑගිව කෙනෙක් විදිහට ඉගෙනගෙන එක්සෑම් පාස් වෙලා ඉන්ටර්වියු පාස් වෙලා අවුරුද්දක් ඇතුළත ජපානයේ ස්ථිර රැකියාව ලබා දෙන්න. මේක කරන්න පුළුවන් එකම ආයතනය වයරොන් ජපාන් ඇකඩමි අපි විතරයි. හේතුව තමයි අපි ගාව රැකියාව තියෙනවා. ජපානයේම අපේ ඒජන්සි එකක් තියෙනවා. ලංකාවෙත් අපේ ඒජන්සි එකක් තියෙනවා. අපේම ට්‍රේනින් සෙන්ටර් එකක් තියෙනවා. අපේම ඇකඩමි එකක් තියෙනවා. මේ සියලුම දේවල් වලට එකම වහලක් යටින් ලබා දෙන එකම ආයතනය වයරොන් ජපාන් ඇකඩමි අපි. එහෙනම් අපිට කෝල් එකක් දෙන්න. නැත්නම් ඔයාලට පුළුවන් අපේ ළඟම ශාඛාවට එන්න. මිනුවන්ගොඩ, මහනුවර, දඹුල්ල, පොළොන්නරුව, ගාල්ල, ඒ වගේම කුරුණෑගල අපේ ශාඛා ජාලය විවෘත වෙලා තියෙනවා ඔයා වෙනුවෙන්.